Welcome to Rose Style. Don't forget to subscribe. Hi everyone, welcome back to my channel. ඔන්න තවත් vlog එකක්, තවත් traveling vlog එකක්. මේක ඉතින් මගේ යාළුවොත් එක්ක ගිය ගමනක් නෙමෙයි. මේක office එකේ annual trip එක. 2025 අවුරුද්දට අපි ගිය annual trip එක තමයි මම ඉතින් ඔයාලට මේ විදිහට අරගෙන එන්නේ. උදේ පාන්දරම තමයි පිටත් උනේ. අපි ගෙදරින් පිටත් උනේ පාන්දර 3ට. කොහමරි හැමෝම ඔෆිස් එකට ඇවිල්ලා එතන ඉඳන් තමයි අපි ඉතින් ට්‍රිප් එක යන්න පිටත් උනේ. ට්‍රිප් එකේ මේ වීඩියෝස් ටිකේදී කියන්න ඕනේ අපේ ඉන්න දක්ෂ සිංගර්ස්ලා, ඩාන්සර්ස්ලා and ඩ්‍රමර්ස්ලා. ඒ වගේම ඉන්න ඇක්ටිං ස්කිල්ස් තියෙන අය. මේ ටැලන්ට්ස් ඔක්කොම ඉතින් එළියට ආවේ මේ ට්‍රිප් එකෙන් තමයි. ඔන්න ඉතින් අපි උදේ බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවතුව තැනක මේ තැන ගැන කිව්වොත් ඔයාලට මොකක්ද කියලා තේරෙන්නේ නැති රෙස්ටෝරන්ට් එක. හැබැයි මට මේ කෑම එච්චරම රසක් නැහැ. මම දන්නේ මොකක් හරි අඩුවක් මට දැනුණා. කොහොම වුණත් ඉතින් ඒ වෙලාවේ බඩ පිරෙන්න නම් ප්‍රශ්නයක් නැහැ. අපි යන්නේ ඉතින් හරිම ලස්සන පැත්තකට. මම දන්නේ ඉදිරියේ මේ නාවල සයිඩ් එක. මාතලේ නාවල සයිඩ් එක තමයි කුරුණෑගල පැත්ත. මාරම ලස්සනයි. ඒ ඒරියා එකෙන් තමයි අපි ගියේ. ඔන්න ඉතින් අපේ ලොකේෂන් එකට ආවා. මේ තමයි අරංගල ෆොරස්ට් ලොජ්. ඔයාලා සමහර විට ගිහිල්ලත් ඇති. හරිම නිස්කලංක තැනක්, ස්ට්‍රෙස් රිලීස් කරගන්න නියම තැනක්. ඇත්තම ළමයි මම දන්නේ මේ තැන ගැන කලින් දැනගෙන ඉඳියෙත් නැහැ. කොහොමද ඉතින් ආවට පස්සේ නම් මාරම සතුටක් දැනුණා. ඒ තරම් මේ තැන ගොඩක් ලස්සනයි වගේම හරිම නිදහස් පීස්ෆුල් මයින්ඩ් එකකට නම් මේ තැන වඩාත්ම ගැලපෙනවා. වැඩි කතා ඕනේ. මේ තමයි අපේ ෆස්ට් ඇක්ටිවිටි එක. බයික්ස් සයික්ලින් කරන්න තරම් මෙතන ඉඩකඩක් නැහැ. මේ ඒරියා එකේ තමයි මේ පාකින් ස්ලොට් එක. මේ ඒරියා එකේ තමයි සයික්ලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාලගේ තියෙන කන්දක් වගේ තමයි පාර තියෙන. ඉතින් ඒක සයික්ලින් කරන්න හරි අමාරුයි. පල්ලම් කඳු තියෙද්දි හරි අමාරුයි. ඒ නිසා ඉතින් අපි මේ හරියේ සයික්ලින් කරා. මම මේ සයික්ලින් කරන්නේ අවුරුදු 5කටත් ඊටත් වැඩි මං හිතන්නේ. ඊට පස්සේ කොහමරි ඉතින් අනික මගේ උසත් එක්ක මේ බයික් එකත් පාත වැඩි. මොනවා කරන්නද ඉතින් කොහමරි කාලෙකට පස්සේ ඒ එක්ස්පීරියන්ස් එකත් ඉතින් ඔන්න අපි ගත්තා. ඊළඟට මම ඔයාලව එක්කගෙන යන්න නැචරල් පූල් එක බලන්න. මේ නැචරල් පූල් එකට යන්න තියෙන පාරේ තියෙන ඉතින් ආර්ට්ස් වගේක් තමයි. මෙන්න තියෙන අපේ නැචරල් පූල් එක. මේක හරිම ලස්සන තැනක්. එයාලගේ මම ඔයාලට පළවෙනි වීඩියෝ එකෙත් පෙන්නවා. ඒ තමයි අනිත් පූල් එක. මේක නැචරල් පූල් එක. අපි ඉතින් අනිත් පූල් එකට ගියේ නෑ. අපි මේකට තමයි ආවේ ගර්ල්ස්. මොකද බොයිස්ලා ඔක්කොම අනිත් පූල් එකේ. මේක ඇත්තටම මාරම ලස්සනයි. මේකේ හවස් වෙන්න වතුර වල සීතල වැඩි වෙනවා. ගොඩක් සීතල වෙනවා. ඇත්තටම කිව්වොත් මාරම ලස්සනයි. ෆොටෝස් වලට එහෙමනම් නියම ලොකේෂන් එක ළමයි. ඔයාලා අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඔයාලගේ බකට් ලිස්ට් එකට අනිවාර්යෙන් ඇඩ් කරගන්න අරංගල ෆොරස්ට් ලොජ්. අනිවාර්යෙන් ඔයාලා යන්නම ඕනේ. මොකද ඔයාලා ස්ට්‍රෙස් රිලීස් කරගන්න, ඊළඟට ඔයාලට එක්සෑම් හරි වර්කින් හරි මොනවා හරි ප්‍රෙෂර් එකක් තියෙනවනම් ඒ හැමදේම රිලීස් කරගන්න මේ ලොකේෂන් එක නම් නියමට මැච් වෙනවා. මම ඔයාලට ඉස්සරහට ගේන්නම් ඉතින් අපි මෙහෙදි කරපු දේවල් මොනවද කියලා. ඒ වගේම අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ මෙයාලගේ ස්ටාෆ් එක හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නේ. මාරම හෙල්ප්ෆුල් නයිස් ස්ටාෆ් එකක් ඉන්න අරංගල ෆොරස්ට් ලොජ්. ඒ නිසා අනිවාර්යෙන් එයාලා ගැනත් මම මතක් කරන්නම ඕනේ. අපිට ගොඩාක් උදව් කරා මෙයාලගේ ස්ටාෆ් එක. ඔන්න මේ තියෙන්නේ අපි ඉඳපු කබාන එක. මෙහි තියෙන කබාන රූම්ස් වෙනම. හැබැයි දෙපැත්තකට බෙදලා තියෙන්නේ. අපි ෆැමිලිස් වලට රෙකමන්ඩ් කරේ කබානාස්. ඉතින් මේ කබාන එකේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. එක කබාන එකක් ඇරෙන්න. මෙයාලගේ කබාන එකක දෙන්නෙක්ට විතරයි ඉන්න පුළුවන්. ඉතින් මේ කබාන එක ඇවිල්ලා ෆ්ලෝර් දෙක කබාන එකක්. ඒ කියන්නේ ෆැමිලි කබාන එකක්. මේකේ උඩයි යටයි දෙකේම එයාලා බෙඩ් ඇරේන්ජ් කරලා දෙනවා. ඔයාලා රික්වෙස්ට් කරොත් ඉන්න ගානට අනුව. මේ තියෙන ඉතින් වොෂ්රූම් එක. වොෂ්රූම් එකත් ක්ලීන්. ඒ වගේම හරිම ලස්සනයි. මේකේ ඕපන් ඒරියා එකක් තියෙන වොෂ්රූම් එකේ. මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේ වගේ තැනක ඉඳපු. ඉතින් මාරම
I don't know, it's a miracle experience. මම ඔයාලා හැමෝටම ඉතින් රෙකමන්ඩ් කරනවා. මෙතන ගොඩක්ම වටින්නේ මේ පරිසරය. ඇත්තටම කිව්වොත් අපේ ප්‍රෙෂර් ස්ට්‍රෙස් මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා වගේ රිලීස් කරගන්න ඉරණ නිදහසේ ඉන්න මාරම ලස්සන තැනක්. ඔන්න ඉතින් අපි යනවා ලන්ච් ගන්න. මේ ඉන්නේ මගේ යාළුවා, මගේ අම්මා. අපි තුන්දෙනා ඉතින් යනවා ලන්ච් එකට. මේ තියෙන අපේ ලන්ච් මෙනු එක. ඇත්තටම මෙනුගේ ගොඩක් ඉවර වෙලා අපි ආයි බුෆේ ක්ලෝස් කරත්. මේ ඩෙසර්ට් කෝන් එක. මේ ඩෙසර්ට් කෝන් එක නම් පුංචි වෙනස් වීම් තමයි තිබුණේ. අපි ගත්ත හැම මීල් එකකටම එහෙම නැත්නම් සේම් ඩෙසර්ට් කෝන් එක තමයි තිබුණේ. ඔන්න ඉතින් අපි ටික රෙස්ට් කරා. මට නම් නිදා ගන්න උනේ නෑ. හැබැයි ඉතින් මගේ ගෙදර අය හැමෝම ටිකක් නිදා ගත්තා. නෙක්ස්ට් තින් ස්ටාර්ට් කරා ඩිනර් එකේ පාටි එක. මේ අපේ ඩිනර් පාටි එක අපි අරේන්ජ් කරගත්තා. මෙතන ඉතින් බෙවරේජස්, ලිකර්ස්, කොක්ටේල්ස් හැමදේම අපි හදාගත්තා. DJ එකකුත් අපි යාළුවට කියලා අරේන්ජ් කරගත්තා. අපි වෙනම පේ කරලා. අපි ඉතින් හොඳට එන්ජොයි කරා. මේක තමයි ඉතින් හොඳටම එන්ජොයි කරපු මොහොත අපේ ට්‍රිප් එකේ. හැමෝම ඉතින් උපරිම ෆුල් එයාලගේ ෆන් එක එහෙම නැත්නම් යාලා උපරිම එන්ජොයි කරා. ට්‍රිප් එකේ හොඳම මූමන්ට් එක තමයි ඉතින් මේ බොයිස්ලා තමයි හොඳටම එන්ජොයි කරේ. ඔයාලට ඉතින් බලාගන්න පුළුවන්. ඊළඟට ඉතින් තියෙන්නේ ඩිනර් එක. කාලා බීලා ඔක්කොම කරලා අපි ඩිනර් එකත් අරගෙන ඔන්න ඉතින් මේ තමයි පහුවෙනිදා උදේ. යාළුවා ඔක්කොම අපිට කොෆි හදාගන්න හැමදේම අරේන්ජ් කරලා තිබුණා. මේ කොෆි වලට නම් charge වෙන්නේ නැහැ. මමයි අම්මයි ඉතින් උදේම නැගිටලා අපි 4 දින කබාන එකේ ඉඳියේ. ඉතින් අපි 4 දිනාට කොෆි හැදුවා. කොෆි එක ඉතින් හදුවා කිව්වම අපි ගෙදර හදනවා වගේ නෙමෙයි. ඉතින් සාමාන්‍ය හොටල් එකක අපිට දෙන විදිහට තමයි කොෆි එකේ ඒ හැමදේම යාළුවා අරේන්ජ් කරලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. හැමදේම හොඳට තිබුණා. කියන තරම් වැරද්දක් නැහැ. මට අත්‍තරම කොම්මේ රිසෝට් එකේ අපි ගොඩාක් සතුටින් කාලය ගෙවුවා. උදේ වීව් එකත් මාරයි. අපේ කැලයක් මැද්දේ ඉන්න නිසා ඒක හරිම ලස්සන අලුත් අත්දැකීමක්. මම කියන්නේ ජීවිතේ එකපාරක් හරි මේ වගේ අත්දැකීමක් ඕනම කෙනෙක් අනිවාර්යෙන් ගන්නම ඕනේ. මොකද අපි හැමෝම ගත කරන්නේ හරිම බිසි ලයිෆ් එකක්. ගොඩක් ස්ට්‍රෙස් තියෙන ගොඩක් දේවල් මැද වෙලා ගෙවන ලයිෆ් එකක් අපි හැමෝම ගත කරන්නේ. ඉතින් අපි අපේ ජීවිතේ එක මොහොතක් හරි එකපාරක් හරි මේ වගේ දෙයක් විඳින්නම ඕනේ. මොකද අපි ලයිෆ් එක එන්ජොයි කරනවා කියලා දැනන්න නම් අපිට අනිවාර්යෙන් එහෙම අත්දැකීම් තියෙන්නම ඕනේ. කොෆි බීලා ඉවරයි. එන්න දැන් යන් අපි බ්‍රෙක්ෆාස්ට් එකට. මම ඉංග්‍රීසි මෙනු එකට තියෙන බ්‍රෙක්ෆාස්ට් එක තමයි ගත්තේ. ඒත් ඉංග්‍රීසි මෙනු එකක් කියලා නැහැ. සිංහල ඉංග්‍රීසි දෙකම බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න අපිට යාලා අරේන්ජ් කරලා තිබුණා. මේ තියෙන්නේ බර්ඩ්ස් පාක් එක. මේකත් ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මෙහි ආවොත් අනිවාර්යයෙන්ම මේකට මොකද charge වෙන්නේ නැහැ. ඊළඟට ඉතින් අපි ලන්ච් එක අරගෙන එන්න පිටත් වුණා. අපි ෆුල් බෝඩ් ප්ලස් ලන්ච් එකක් තමයි යාළුවෙන් රික්වෙස්ට් කරලා තිබුණේ. මේ ලන්ච් එකට අපි වෙනම යාළුවට පේ කරා. ඊළඟට ඉතින් මේ ඔයාලට කරන්න පුළුවන් තවත් ඇක්ටිවිටි එකක් එයාර් රයිෆල්. ෆස්ට් ටයිම් මමත් මේක try කරේ. කොහොම හරි අපි මේ හැමදේම ඉවරලා ෆයිනලි ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ඉතින් vlog එකේ දිගටම හිටියට ඔයාලට ගොඩක්ම thank you. අමතක නොකරම subscribe කරන්න. තවත් vlog එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. bye.